අද උදේම නැගිටලා බරවල් ටික ඔක්කොම නිදාස් කරගෙන වොෂ් එකකුත් දාලා පවුඩර් චුට්ටකුත් ගාගෙන සාලෙට පස්සේ අම්මට උඩු මාර බඩගිනින්නේ අප්පා. එහෙම හිතලා මම ෆ්‍රිජ් එකට ගිහිල්ලා ෆ්‍රිජ් එක කරලා බලද්දී අඩේ මිච්චර දවසක් ඇමරිකාවේ ඉඳලත් ඇමරිකාවේ ජාතික ආහාරය කාලා බලන්න බැරි වුණානේ. එක්කම මේ කාලා තියෙනවා. හැබැයි ඒ වගේ ජාතික ප්‍රශ්නයක් ඔළුවට ආපු ගමන් සෑම බුද්ධිමත් තරුණෙක් වගේ මමත් කරේ හැම්බර්ගර්, fried chicken, barbecue, buffalo wings. හරි දැන් ඔන්න මේකයි විස්තරේ. Google එකට අනුව වෙනවා hamburger, hot dog, fried chicken. හරිද? නිව්යෝර්ක් ඉදදී නම් අපි කෑවේ pizza කියන්නේ ඉතාලියන් අයිටම් එකනේ. ඒ වුණාට hamburger උයි hot dog උයි ඇවිල්ලා තියෙන්නේ ජර්මනියේ. fried chicken ඇවිල්ලා තියෙන්නේ South Africa වලින්. එහෙම බලද්දී Who am I here with today? Skylar. Okay, I'm going to ask you a really simple question, okay? What is the most American food? I would say cheeseburger and french fries, or like a hot dog. Hot dog and a hamburger? All right. Thank you so much. Nice to meet you, man. Nice to meet you. Okay, who am I here with today? Julianne Baker. So, nice to meet you. So, the question I want to ask is, what do you think is the most American food is? American food? Yeah, the most American. Let's say you see some food and it speaks like, oh, that's American. Probably a hot dog and then baked beans. Baked beans? Okay, that's first thing. That's first time. Okay. Nice to meet you and thank you so much. Have a wonderful day, alright? අද ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇමරිකාවේ the most American food හොයා යන සටන් කලාපේ අපි පළවෙනි ස්පොට් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තට වශයෙන්ම කියනවා අපිට තරගකරුවන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි hamburger with fries and අනිත් එක්කෙනා තමයි hot dog with chili beans. hot dog with chili beans කියන items එක නම් මම කාලා නැහැ. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. ඒ වුණාට මම අද මෙතනට ඇවිල්ලා ඉන්නේ hamburger with fries එකක් කාලා බලන්න. මේක තමයි මම ඉන්න පොට් මේ ඒරියා එකේ තියෙන සුපිරිම burger spot එක. මේකට කියන්නේ Sicky's Garage. අපි ඇතුළට කියලා බලමු මොන වගේ ස්පොට් එකක්ද මේක කියලා. කැමරාවක පිටිපස්සේ නාකි ඩබලක් බලාගෙන ඉන්නවා කට ඇරගෙන කෑ ගහලා කතා කරන්නත් ලැජ්ජයි වගේ අප්පයියෝ ගුවතයි. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේක සුපිරි මෙනු එකක් දුන්න ඇතුළට ආපු ගමන් සුපිරි මෙනු එකක්. මේ ගොඩක් ಜಾති තියෙනවා. ඇත්තටම බං මේ පොට් එක රැට ආව මීට වඩා ලස්සනයිලු. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. දවල්ට තමයි මේකට ඩිස්කවුන්ට් එකක් මෙන්නේ. බලන්න. මේ පලයම් බයි යන්ඩ ලස්සන බලන්න එනවා මෙතන ඇපටයිසස් තියෙනවා සෝස් තියෙනවා ද ක්ලාසික්ස් තියෙනවා අම්මට තියෙන මේ තියෙන සෑන්ඩ්විච් ජාතිරේ ඒ වුණාට මට අද හොඳ සෑන්ඩ්විච් එකක් මුන්ගේ ඩිසයින් කරපු සෑන්ඩ්විච් එකක් කාලා බලනකොට වඩා හැමෝම කිව්වේ චීස් බර්ගර් with fries කන්න කියලා. ඒක නිසා මම බැලුවේ ක්ලාසික් එකක් කාලා බලන්න with fries. ඉතින් බලමු කාලා බලමු අපේ ෆස්ට් කන්ටෙස්ටන්ට් තරඟකරු පළවෙනි තරඟකරු කොහොම අයිටම්ස් එකක්ද කියලා. කෑම නම් කෙසේ වෙතත් මේකේ වැඩ කරන නංගිලා නම් හරිම අලංකාරයි මචං. බඩු ආවා පිංගත කෑමක් තමා තියෙන්නේ. අඩේ චීස් බර්ගර් with fries කියලා බං. මුන් ඇමරිකන් ක්ලාසික් කියලා මචං නිකන් චීස් උයි බර්ගර් උයිනේ බන් දීලා තියෙන්නේ. මේ බලහන්කො බං. හැබැයි ඒක looks nice ආ. කේජුන් දාලා fries. bro. ඒක නම් මරු ෆස්ට් ටයිම් මේක නම් try කරලා බැලුවා. අපි දැන් බර්ගර් එක කාලා බලන්න යන්නේ friends. බර්ගර් එකේ චීස් උයි බර්ගර් උයි දීලා තියෙන්නේ. මම දැන් ඇමරිකන් ස්ටයිල් එක දීලා තියෙන්නේ. කාලා බලමු. ரொம்ப நல்ல සන්තන්. අඩු එක පාරේ. ඔක්කොම කලින් අපේ පවුලේ මිනිස්සුන් අප්ඩේට් කරලා ඉන්න බෑ. නැත්නම් උන් බය වෙනවා. උන්දන්නේ නෑනේ අපි මේ ලෝක සවාරිය යනවා කියලා. බලමු මේක පොඩ්ඩක් මේකට දාලා කාලා. මම දැන් මොනවද බෆලෝ රෑන්ච් එකේ මොනවද දුන්නේ? අපි බලමුද මේ බාගේ කණ්ඩ කොච්චර වෙලාවක් යනවාද කියලා. මේ බලන්න මේක දැන් මගේ මූණේ භාගයක් විතර තියෙනවා. ඒ කියන්නේ අම්මට ෆුල් එක මූණේ විතර තිබිලා. දැන් මූණේ භාගයක් විතර ඉතුරුයි. අපි බලමු මේ කෑල් භාගේ කන්න කොච්චර වෙලා යනවාද කියලා. හොඳ 1 2 3 අර විනාඩි දෙකක් විතර ගියානේ බං භාගයක් කන්න. ඔව්නේ බං. විනාඩි දෙකක් විතර ගියානේ භාගයක් කන්න. යකෝ එතකොට එකම කන්න විනාඩි 4ක් කියාම එතකොට මං කොහොමද බං අර එදා මැක්ඩොනල්ඩ් බර්ගර් එක විනාඩි දෙකෙන් කෑවේ. හරි ඒක වැඩක් නැහැ. දැන් මේ ගිහලා ඉවරනේ ෆ්‍රයිස් නම් ඉතින් just another fries තමයි. ඒක නිසා අපි ඊළඟ ස්පොට් එකට ගිහිල්ලා hot dog with chili beans කාලා බලමු මොන වගේ අතල්ලගත්ද ඒක කියලා. හොහො අපි දැන් මේ අපේ ඊළඟ තරඟකරුව හම්බෙන්න ආවා. අපි හැමෝම දන්න කියන සුපිරි පොට් එකක් කොස්කෝ එකට.
දැන් අපි ඇවිල්ලා දෙන හොට් ඩොග් එක ගන්න. හොට් ඩොග් ගන්න අපිට මෙතනින් ගිහලා මැෂින් එකෙන් දාන්න පුළුවන්. ගත්තා බොයිස් ගත්තා හොට් ඩොග්ස් එකක් ගත්තා 1.50යි පට්ට ලාභයි. අරගෙන වෙලා දැන් මෙතනට වෙලා ඉන්න ඕනේ මේ රිසිට් එක කතා කරනවා. අතනින් ඊට පස්සේ කතා කරනවා. කතා කරාට පස්සේ පිළිවෙලින් ගන්න තමයි තියෙන්නේ. අරගෙන කෑමක් තමයි තියෙනවා. so much have wonderful day. මේක මචං උඹලට කියන්න මචං නිකන් මාරකලින්ද වගේ පොට් එකක්. හරිද? නිකන් මේ බඩු දෙක තුනක් ගන්න එන්නේ. අනේ මන්ද බන් ඩොලර් 100කට තට්ටු වෙනවා කොහොම හරි. උඹලට කියන්න මචං. බැරිම තැන මේක දරා ගන්න. මේ ඊයේ පෙරේද යාළුවෙක් එක්කන් ආවා. පොරත් මචං පැය දෙකක් විතර බලලා ඩොලර් 95කට තට්ටු වුණා බං. ඒත් එමයයි කියලා බෑ. අද අපි ආවේ හොට් ඩොග් අයියා හම්බෙන්න. හොට් ඩොග් අයියා මචං මේකේ මොනවා වුණා සුපිරි. මේ ඉන්නේ අද අපේ දෙවෙනි තරඟකරු මචං සුපිරියා. මේකේ බීන්ස් අඩුයි තමයි. ඒ වුණාට මේකේ හොට් ඩොග් එක නම් සුපිරි. අපි දැන් මේක ටෙස්ටින් එකක් කරලා බලමු. මේක ඉතින් වෙන වැඩි මොකුත් නෑ. බන් එකක් තියෙනවා, හොට් ඩොග් එකක් තියෙනවා. අතන අයිටම්ස් ටික දාගත්ත අම්මා අතර කෙල පාරකුත් ආවා. කාලා බලමු. ඇඬෙනවා. හරිම සන්තෝෂයි. මේක මොනවා වුණත් පට්ට අසාධාරණ තරගයක්. හරිද? මම අර සිකීස් එකේ ගිහිල්ලා බර්ගර් කෑවට ඒ බර්ගර් එකට වඩා මේක පට්ට. ඒ වුණාට මට තේරෙන විදිහට මේ චැලෙන්ජ් එකෙන් දියන්නේ හැම්බර්ගර් එක. මොකද මම ඊට වඩා සුපිරි හැම්බර්ගර් කාලා තියෙනවා. සිකීස් එකේ එදා දුන්න බර්ගර් එක සෙට් උන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ. ඒකටත් එක්ක බලද්දි මේක නම් සුපිරියා. කොස්කෝ එකේ හොට් ඩොග් එක නම් ගහන්න කෙනෙක් නැහැ මම. මේකේ කටවල් දෙකයි කෑවි අරක ඕල්රෙඩි පරාදයි බං. බෑම් කාපු දෙකත් එක්ක බලද්දි මේක දිනු. ඒ වුණාට ඊට වඩා හොඳ හැම්බර්ගර් කාලා තියෙන නිසා මේම කරමු. අපි මේක පැනල්ටි රවුන්ඩ් එකක් දාමු. අපි යන තව කාගෙන් හරි අහලා බලමු ඒගොල්ලොන්ගේ හොනස් ඔපීනියන් එක මොකක්ද කියලා. කොහොම හරි මචං තරඟ නම් හරිම අසාධාරණයි. හරිද? මොකද මම සිකීස් එකටයි කොස්කෝ එකට නැගියේ. කොස්කෝ එකේ හොට් ඩොග් එක තද. ඒ වුණාට මම කාලා තියෙන හොට් ඩොග් එක හොට් ඩොග් එකට පොඩ්ඩක් නිකන් තියෙන ඉල්ලුම වැඩි මචං. බොරු කියන්න ඕනේ නැහැ. ඒනොට අපි ඡන්ද ටික ගණන් කරාම පළවෙනි අයියා හොට් ඩොග් එකට හැම්බර්ගර් එකට දෙකටම ඡන්ද දැම්මා. දෙවෙනියට හම්බෙච්ච නංගි හොට් ඩොග් එකට ඡන්ද දුන්නා. ඊට පස්සේ තුන්වෙනියට හම්බෙච්ච ඩබල් හැම්බර්ගර් වලට තමයි ඡන්ද දැම්මේ. එහෙම බලද්දී දෙකම ටයිටයි යන්නේ. දැන් මගේ වැඩේ තියෙන්නේ මම ගිහලා කෑවේ ගූතැන් දෙකකින්. ඒක නිසා අපි තව කාගෙන් හරි අහලා බලමු. එයාගේ ඡන්දේ කාට දෙන්න කියලා. සර් excuse me. දැන් කොයි කිරිබතුයි.